Hello everyone, welcome to my YouTube channel. මගේ video series එක 44 වෙනි video එක. මේක තමයි කතා කරන්නේ කොහොමද අපේ manage product page එක design එක සහ manage product page එක programming part එක කලේ කියලා. මුලින්ම මම මෙතන කලින් user site එකේ වගේම search bar එකක් දාගෙන තියෙනවා. මේකදී අපිට පුළුවන් product search කරන්න. මේ විදිහට අපි key එකක් press කරද්දී key එකේ letter එකට දාලා product එක මේ විදිහට පෙන්නනවා අපිට. ඊළඟට මට පුළුවන් මේ විදිහට product block කරන්න සහ unblock කරන්න. එතකොට මෙතන උඩ තියෙන label එකත් මේ විදිහට change වෙනවා. ඒ වගේම මේ block වෙච්ච product අපිට user ගේ buy කරන්න බැරි විදිහට තමයි මේ විදිහට block කරලා ඉන්නේ. ඒ වගේම user management එක unblock process එකේ විදිහට තමයි හදලා තියෙන්නේ. අපි බලමු මේකේ coding part එක මොනවද කියලා. මුලින්ම මෙතන authentication part එක කරලා තියෙනවා. ඊළඟට මෙතන connection එක දාගෙන තියෙනවා සහ select tool එක මේ විදිහට අරගෙන තියෙනවා. ඊළඟට මෙතන side bar එක දාගෙන තියෙනවා. main content එකේ top number එකට ඇතුලේ filter product කියන එක මම input field ඇතුලේ call කරලා තියෙනවා key app එකක් දාලා. ඊළඟට මෙතනදී මම fetch sock එකක් දාලා product image එක මේ විදිහට අරගෙන තියෙනවා අපේ result set එකේ fetch sock එකකින්. ඊළඟට මෙතන දී product info එකේ ඇතුලේ මේ විදිහේ detail product details ටික දාගෙන තියෙනවා සහ මෙතන seller ගේ details ටික product seller details ටික මෙතන අරගෙන තියෙනවා. seller ගේ if name සහ last name එක product price එක මෙතන දාන්න තියෙනවා සහ මෙතන toggle status button එක දාගෙන තියෙනවා. ඒක right click එකක් දාලා toggle product status කියලා product id එකේ pass කරලා තියෙනවා මම මේ විදිහට parameter එක විදිහට. ඊළඟට මෙතන තියෙන filter product name function එක. මෙතන sync function එකේ තියෙන toggle product status කියන එක. ඒකේ product එක process එක වෙන්නේ toggle process product status.php කියන file එකේ. මේකෙදිත් මම JSON එකක් තමයි යවලා තියෙන්නේ. ඒක නිසා මෙතන data.success එකේ මේ විදිහේ design එකක් එන්න. එහෙම නැත්නම් blocked කියලා වෙන මේ විදිහේ design එකක් එන්න තමයි දාලා තියෙන්නේ. මෙතන මම catch එකේ data එක මේ විදිහට දාලා console එකක් දාලා තියෙනවා සහ button එක disable force කියලා දාලා තියෙනවා. බලමු toggle product status එකේ මොකක්ද කියලා. ඒකෙත් මුලින්ම මම authentication part එක කරලා තියෙනවා. ඊළඟට search query එක මේ විදිහට දාගෙන තියෙනවා. select status from product where id කියලා product id නවා. එහෙම එතනදී අපේ result set එකේ number rows ගන්න 0 වලට වඩා වැඩි නම් මෙන්න මේ විදිහට fetches එකක් දාලා new status එක මේ විදිහට මම active දෙන් blocked කියලා බලලා තියෙනවා. status එක active නම් මෙතන blocked කියලා දානවා. එහෙම නැත්නම් active කියලා දාන්න තියෙනවා. ඒ value දෙකෙන් එකක් තමයි මෙතන variable එකට assign වෙන්නේ. ඊළඟට මෙතන IUD එකේ update query එකක් දාලා තියෙනවා status එක update වෙන්න. ඒකේ value එක විදිහට දාන්න තියෙනවා මේ status කියන variable එකේ value එක. එහෙම ඒ process එක success නම් අපි JSON encode එක success true කරලා මේ විදිහට යවලා තිනවා. එහෙම නැත්නම් success එක false කරලා product not found කියන එකක් යවලා තිනවා. මේ විදිහට තමයි මගේ program part එක මම කරලා තියෙන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. Thank you.